Welcome to Milinda family. ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. Morning. Good morning. මේ ඔයාලට ගේන්නේ මම ගිය සතියේ අපේ රෙස්ටුරන්ට් එක නිවාඩු දුන්න දවසේ ගතපු වීඩියෝ එක. ඉතින් එදා දවස ගත කරපු හැටි තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් එදා රෙස්ටුරන්ට් නිවාඩු වුණාට අපිට බ්‍රෙක්ෆාස්ට් දෙන්න තිබුණා. ඉතින් අපේ පුතා ඉස්කෝලේ ගියපු නිසා අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් දීලා අපි දෙන්නත් බ්‍රෙක්ෆාස්ට් එක කාලා අපි අපේ වැඩ කරගන්න එළියට යන්න තිබුණා. ඉතින් බලමු අපි දෙන්න එළියට ගිහිල්ලා මොනවද කරන්න කියලා. ඉතින් අපි කාපු වස් කරලා ක්ලීන් කරලා ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. අපි මුලින්ම ගියේ අපේ කාමරවල රෙදි ලොන්ඩ්‍රියට දාන්න. ඉතින් මේ තමයි අනන්කේ. උණවටුනේ ප්‍රසිද්ධම ලොන්ඩ්‍රියක් තමයි අනන්කේ කියන්නේ. ඉතින් අපේ කාමරවල ලිනන් ඔක්කොම දෙන්නේ අනන්කෙට. ඉතින් අපි අනන්කෙටත් අපේ රෙදි ටික දාලා බලමුකෝ අපි තව කොහාටද ගියේ කියලා. මේ තමයි උණවටුන රේල්වේ ස්ටේෂන් එක. ඉතින් අපි එතෙන්ට ආවා. අපේ නංගිගෙන් අපිට බඩු වගේක් එන්න තිබුණා. ඉතින් අපි මේ බඩු ටිකත් ගන්න රේල්වේ ස්ටේෂන් එකට ආවා. ඉතින් අපේ ෆැමිලි ඩොක්ටර් වගේ ඉන්නේ ඩොක්ටර් සේනානායක. ඉතින් අපි සුපුරුදු පරිදි එතුමා ළඟට ආවා. හස්බන්ඩ්ට බෙහෙත් ටිකක් ගන්න. එදා ගොඩක් හෙම්බිරිසාව වගේ තිබුණ යාට. ඉතින් අපි ආවා. ඉතින් හරිම ෆැමිලිය ඩොක්ටර් අපිට. ඉතින් බෙහෙත් ගන්න ගියා කියලා නෑ. හැමදේම අපිත් එක්ක කතා කරනවා. ඉතින් හරිම ආදරණීය ඩොක්ටර් කෙනෙක්. මං හිතනවා ඩොක්ටර් සේනානායකට නිරෝගීභාවය තව තවත් ලැබෙන්න ඕන කියලා.
අපි දෙන්න බැංකුවට ගියා. Nah, itar ya teman. ඔන්න අපි ආවා භූමි තෙල් ගන්න. මොකද භූමි තෙල් තිබුණේ නැහැ සෙඩ් එකේ. අපිට දැක්කා භූමි තෙල් තියෙනවා. ඒ පාර භූමි තෙලුත් අරගෙන අපි ගියා හබරාදුව පොලිසියට. මේ ඔයගොල්ලන් කවුරුත් දන්න ජනාගේ සැලුන් එක. ඉතින් අපි ජනාට කොණ්ඩේ කපන්න හෙට එනවා කියලා කියාගෙන අපි ගියා හබරාදුව පොලිසියට. තැඹිලි ගෙඩියක රස නොබලම බැරි වෙලාවක් තමයි ඒ වෙලාව. දවල් 12ත් පැනලා. ඉතින් සෑහෙන අවුව තිබුණු වෙලාවක්. ඉතින් තැඹිලි ගෙඩියක රහත් බලලා අපි ගියා අපේ ගමන ආයේ. හරි ඔය දන්නවයි ඔතන. මාරු කතාව ඒක. කැලුම් හර්ෂක කැලුම්. ඉතින් මේ වෙලාව හොඳටම වහිනෝ මේ පැත්තට. අර පැත්තට හොඳටම අවුව තිබුණා. හබරාදුව පැත්තට හොඳටම වහිනෝ. ඉතින් අපි වැස්සේ හබරාදුව පොලිසියට ගිහිල්ලා අපි පොලිසියට හැම සතියෙම යනවා. මොකද අපි ලයිව් මියුසික් කරන නිසා ඒකට පර්මිට් එකක් ගන්න ඕනලු දැන්. ඉතින් අපි ඒ පර්මිට් එක ගන්න සතියකට සැරයක් පොලිසියට යන්න ඕනේ. ඉතින් ඒ ඩියුටි එක තමයි මේ කරන්නේ. ඉතින් රෙස්ටොරන්ට් කරන එක එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. කෑම ටික විතරක් ගෙස්ලට දෙන එක විතරක් නෙවෙයි. ක්‍රේඩ් ලයිසන් ගන්න ඕන. PHI හරහා දැන් තව රාජකාරියක් එදිලා තියෙනවා. සතියකට සැරයක් ලයිව් මියුසික් එකට පර්මිට් එකක් ගන්න ඕනේ. ඉතින් සවුන්ඩ් පර්මිට් කියලා දැන් තව රාජකාරියක් ඇවිල්ලා තියෙනවා අපිට.
කුණු ටික අරන් යන්නේ නැහැ. කුණු වලට බද්දකුත් ගෙවන්න ඕනේ. ඉතින් මේ සතිය අපි කරේ කුණු වලට බද්දක් ගෙවන්න ගියපු එක. ඉතින් ඒකත් මම ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් රෙස්ටොරන්ට් කරන එක ලේසි පහසු රාජකාරියක් නෙවෙයි. ඉතින් මම මේ ඔයාලට දැනගන්න ඒක කිව්වේ රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න සියලුම දෙනාට. ඉතින් ඒක හරි නීතියට රෙස්ටොරන්ට් එකක් කරන්න ඕනේ. මොකද කරන්නම් වාලේ රෙස්ටොරන්ට් එකක් කරන්න බෑ. ඒකේ පර්මිතියට අනුව තමයි රෙස්ටොරන්ට් එකක් කරගෙන යන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලා අදත් වීඩියෝ එකත් එක්ක හිටියා. ඔයාලා යම්කිසි දෙයක් දැනගන්න ඇති. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මාත් එක්ක හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. subscribe කරලා නැත්නම් subscribe කරන්න මිලින්ද family YouTube channel. ඉතින් ඔන්න දැන් අපි හබරාදුව පොලිසියට මේ ආවේ. නැත්නම් ඔයාලා බලන්න ඇති මොකද මේ හබරාදුව පොලිසියට යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය permit එක ගන්න තමයි අපි හබරාදුව පොලිසියට යන්න ඕන. ඉතින් මේ රාජකාරිය ඔක්කොම කරගෙන අපි දෙන්න ගෙදර ගියා. ඉතින් අද දවසේ වීඩියෝ එක බලාගෙන හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි.